කියලා හිටියේ අපි ඔය තොප්පිකල ඔපරේෂන් එක යද්දී තොප්පිකල මට හරියට ලොකේෂන් එකක් කියන්න බෑ. අපේ සොලෙක් අහුවෙලා තියෙන අනිවාර්යෙන් සොලාම තමයි. අඩි 6යි අඩි 10යි යාම ප්ලේට් එක. තඩි යාම ප්ලේට් එකක් ගල් හතරක් තියලා යටින් ගින්දර දාලා මූ උඩට තියලා බයින්ඩින් තියලා බැඳලා පන පිටින්. යටින් ගින්දර දාලා. උන් එහෙම දසවද දීලා මේ අපේ කොල්ලෝ මැරුවේ. ඒවනම් මට ඒක අදටම මට මතක් වුණා ඌ හිටපු හැටි. ඒ කියන්නේ එක වේල්ලා මැරලා හිටියේ යටින් ගින්දර දාලා තිබ්බා හංජේ මල්ලේ. ඉබ්බේ ඇත්තටම තිරිසනෙක්ටවත් ඔය වගේ දේවල් කරන්න හොඳ නැහැ. අපි LTT එක අපිට හම්බුණා. අපි කවදාවත් ඔය වගේ දේවල් කරන්නේ අපි රෙක්කුට් කෝස් එකේ කාපු ගුටිවත් මේ උන්ට අපි ගහලා නැහැ. ඒ වුණාට උන් මේ උන්ගේ ඔය තියෙන සක්කිලිකම ඉඳලා තමයි යෝග වෙලා තියෙන්නේ. ඉතින් අපේ කොල්ලෝ මාර විදිහට දුක් විඳ මං එදා ඉඳලා හැමදාම අදත් කියනවා. අපි කරපු දෙයට වැඩිය මැරිච්ච කොල්ලෙක් ඉන්නවා නම් ඒක යුද හමුදාවේ කවුරු වුණත් යුනිට් එකක් වුණා SFලා කමාන්ඩෝස්ලා හැම යුද හමුදාවෙම එයාර්ෆෝස් මේ ත්‍රිවිධ හමුදාවෙම පොලිසිය ඔය මැරිච්ච යුද්ධේ මැරිච්ච කොල්ලෙක් ඉන්නවා ඕ මාර දුකක් ඉඳලා මාර සේවයක් කරලා මැරිච්ච එකෙක් උන් කරපු සේවය 100න් එකක්වත් අපි කරලා නැහැ ඒක 1000න් එකක්වත් අපි කරලා නැහැ කියලා අපි ඕන කෙනෙක් අපි හදවතින්ම කියනවා ඇත්තටම එහෙම දුක් ඉඳලා මැරිච්ච කොටසක් ඉන්නවා ෂොට් එක වැදිච්ච කම මැරිච්ච ඕන්නේ ගෙනියන්න නැතුව දුක් ඉඳලා මැරිච්ච ඕන් තියෙනවා පයරයක් අස්සේ ඒ වගේ ඉතින්